හරි. දැන් අපි පළවෙනි පාඩම් තුනම කතා කරලා ඉවරයි මේ වෙද්දි. ඉතින් අපි හතරවෙනි පාඩම accounting ගිණුම්කරණය කියන කොටසට තමයි අපි යන්න හදන්නේ. ඉතින් අපිට 10 වසරේදී හම්බ වෙන පළවෙනි පාඩම තමයි මේ ගිණුම්කරණය ආශ්‍රයෙන් ගිණුම්කරණය හැඳින්වීම කියන පාඩම. බලමු මේ පාඩමේ මොනවද අපි දැනගන්න ඕනේ දේවල් සහ මතක තියාගන්න ඕනේ දේවල් කියලා. ඉස්සෙල්ලාම අපිට තියෙනවා ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. මේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියනවනම් මෙන්න මේ පොයින්ට්ස් ටික අනිවාර්යෙන් තියෙනවා. ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශවවල තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීමේ ක්‍රියාවලිය තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශවවල තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. මේ තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වෙන කියන කෑල්ල කියන එක සමහරවිට ඉංග්‍රීසි මීඩියම් ළමයෙක් එහෙම අහනවා ඩිසිෂන් එකක් ගන්න ඕනේ කියන එක මතක තියෙන්න ඕනේ. මොකද ඒ වගේ ළමයින්ට මේ කොටස ගොඩක් වෙලාවට අමතක වෙන්න බලපානවා වැඩි. කියන්නේ යාළගේ ටර්ම්ස් එක තියෙනකොට ඒක තියෙන විදිහ නිකන් ඒක අනිවාර්ය නෑ වගේ. හැබැයි මේ තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වෙන කියන කොටස අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් තොරතුරු සැපීමේ ක්‍රියාවලිය තමයි මේ ගිණුම්කරණය කියලා හඳුන්වන්නේ. එතකොට අපි බලමු ගිණුම්කරණයේ මොනවද මේ අරමුණුයි අවශ්‍යතාවය තියෙන්නේ කියලා. ගිණුම්කරණයේ අරමුණු ගත්තාම ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් උපයා තියනවාද කියන එක ව්‍යාපාරයේ පැත්තෙන් ගන්න තියෙන එක අරමුණක්. ඒ වගේම තමයි ව්‍යාපාරයේ මූලික තත්ත්වය සතුටුදායකද කියන එක. අනිත් තව එකක් තමයි නීතිමය අවශ්‍යතාව ඉටු කර ගැනීම. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තාම ව්‍යාපාර සඳහා ගිණුම් කරන වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය නීතියෙන් අනිවාර්යයිනේ. අන්න ඒ වගේ දේවල් අවශ්‍යතාව නිවැරදි ලෙස ඉෂ්ට වෙලාද කියන එක තමයි ඒකෙන් අදහස් කරලා තියෙන්නේ. එතකොට තව එකක් තමයි ගනුදෙනු අමතක වීම සහ අතපසු වීම ආදී තුලින් සිදුවේ කි අවාසි සහ අවම තත්වයන් අවම කරගෙන මූල්‍ය කටයුතු නිසි ආකාරයෙන් ක්‍රමානුකූලව කර ගැනීම තමයි මේ ගිණුම්කරණය කියන එකෙන් අරමුණක් විදිහට අපිට සලකන්න පුළුවන්. එතකොට අපි බලමු මේ කියන සාමාන්‍ය එහෙම කතා කරන්න තරම් දෙයක් නැහැ. ව්‍යාපාර ගනුදෙනු කියන්නේ ඔයාලට මේ උදාහරණ විදිහට දීලා තියෙනවා. ලක්ෂයකට භාණ්ඩ තොගයක් විකිණීම, 50,000ක මාසික වැටුප ලබා ගෙවීම, ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම, 5,000ක විදුලි සඳහා විදුලි වියදම් සඳහා ගෙවීම ඔය වගේ කීපයක් දක්වලා තියෙනවා. ඒ සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරය පැත්තෙන් වියහිකි විවිධ ගනුදෙනු කීපයක් තමයි දක්වලා තියෙන්නේ. එතකොට එතන සාමාන්‍ය අපිට කතා කරන්න තරම් දෙයක් නැහැ. මෙන්න මේක තමයි අපිට කතා කරන්න තියෙන වැදගත්ම පොයින්ට් එක. අපිට මේ විවිධ ගනුදෙනු සඳහා තියෙන ප්‍රධාන වශයෙන් බලපාන ප්‍රතිඵල පහක්. මෙතන හතරක් විදිහට තිබුණාට මේක පහක් විදිහට තමයි සාමාන්‍යයෙන් අපි සලකන්නේ. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. මේක මත තියෙන්න ඕනේ. what are the accounts type කියලා වෙලා ඉංග්‍රීසි වලින් එහෙම අහනවා. එතකොට මේ මොනවද මේ account type එක කියන එකට asset ද, equity ද, liability ද, income ද, expenses ද කියන එක තියෙන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. එතකොට වත්කමක් එහෙම නැත්නම් asset එකක් කියලා කියන්නේ ව්‍යාපාරික සිදු වෙලා තියෙන අතීත ගනුදෙනු ප්‍රතිඵලයක් විදිහට අපිට වර්තමානයේ තියෙන සම්පතක්. මේක හරිම විදිහට එක්ස්ප්ලেইন කරනවා නම් හරිම විදිහට අපි විස්තර කරනවා නම් මෙන්න මේ විදිහට මේ රතු පාටින් තියෙන අතීත ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස ඇතිවෙන අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරය විසින් පාලනය කෙරෙන සම්පත් තමයි වත්කම් කියලා කියන්නේ. කොටස් තුනයි. අතීතයේ ඇස්තික පියාගෙන පොඩ්ඩක් මතක් කරගන්න. අතීත ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස ඇතිවෙන අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ රැගෙන එන වර්තමානයේ ව්‍යාපාර විසින් පාලනය කරමින් පවතින සම්පත් තමයි මේ වත්කම් කියලා කියන්නේ. එතකොට ඉංග්‍රීසි මීඩියම් ළමයි ඒකට අදාළ ටර්ම් එක පොඩ්ඩක් බලන්න. එතකොට උදාහරණයක් විදිහට ව්‍යාපාරයට ගත්ත යන්ත්‍ර සූත්‍ර, ව්‍යාපාරය විසින් ව්‍යාපාරයේ භාවිතයට ගත්ත මෝටර රථ විදිහට අපිට මේ උදාහරණ දක්වලා තියෙනවා. එතකොට මෙතන ලක්ෂණ විදිහට දක්වලා තියෙන්නේ මේ වත්කමක ලක්ෂණ කියලා සඳහන් කරලා තියෙන්නේ. අපි අර කලින් කතා කරපු හැඳින්වීම කියන්නේ සම්පත වත්කමක් කියන කුමක්ද කියන එක ආශ්‍රයෙන් අපි පාඩම් කරගත්ත පොයින්ට්ස් තුනම තමයි මේ තියෙන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට තමයි ඇති වෙලා තියෙන්නේ. වර්තමානයේ පාලනය යටතේ තියෙනවා. අනාගතයේදී ව්‍යාපාරට ආර්ථික ප්‍රතිලාභ අරන් එනවා. මේ තුන තමයි පොයින්ට් තුන. එතකොට මේ වත්කම් කියන එක අපිට ජංගම වත්කම්, ජංගම නොවන වත්කම් කියලා කොටස් දෙකයි. එතකොට ජංගම වත්කමක් කියලා කියන්නේ
සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුතුවලදී මාස 12ක් වගේ කෙටි කාලයක් තුළදී පාවිච්චි කිරීම සඳහා හෝ විකිණීම සඳහා හෝ මුදල් බවට පත්වීම සිදු වෙනවා නම් ඒ වගේ දේවල් වලට අපි කියනවා ජංගම වත්කම් කියලා. උදාහරණයක් විදිහට විකිණීමට අපි ගත්ත භාණ්ඩ තියෙනවා නම් අපිට අවුරුද්දක් ඇතුළත සාමාන්‍ය ණයට බඩු දෙනවා නම් අපි අවුරුදු ගණන් පස්සට යන දෙන්නේ නැහැ. සාමාන්‍ය මාස දෙකක් වගේ ඇතුළත ණය ගෙවන්න විදිහට තමයි දෙන්නේ. සාමාන්‍ය දවස් 60ට තමයි ගොඩක් වෙලා ණය දෙන්නේ. එතකොට ඉතින් මේ ලැබිය යුතු ණය තියෙනවා නම් ඒවත් ජංගම වත්කම්. මොනවද මේ ජංගම නොවන වත්කම් කියන්නේ? අර විදිහට මාස 12කට වැඩි කාලයක් තුලදී මොන හරි වත්කම් වෙනවා නම් ඒ ඔක්කොම ජංගම නොවන වත්කම් විදිහට තමයි සලකන්නේ. උදාහරණයක් විදිහට ඉඩම් සහ ගොඩනැගිලි, ව්‍යාපාරයේ භාවිත කරන යන්ත්‍රෝපකරණ, ලී බඩු, ඒ වගේ දේවල්, ව්‍යාපාරයේ තියෙන මේ මෝටර රථ, ඒ වගේ දේවල් සලකන්න පුළුවන්. දැන් අපි බලමු මොනවද මේ වගකීම්. එහෙම නැත්නම් ඉක්විටි. ඉංග්‍රීසි මීඩියම් අය ඉක්විටි කියලා කියන්නේ මොකද්ද කියලා කියවල බලමු. වගකීමක් කියලා කියන්නේ අර වගකීම තමයි. මේකත් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට තමයි ඇති වෙන්නේ. හැබැයි ව්‍යාපාරයේ විසින් ගෙවිය යුතු වගයක්. දැන් කලින් කිව්වේ මොකද්ද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන. වර්තමානයේ ව්‍යාපාරයේ සතු. අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ දේවල් තමයි වත්කම් කියන්නේ. මේක කියන්නේ මම දැන් කිව්වෙත් මතකින්. ඔයත් දැන් මතකින් කියන්න පුළුවන් වෙනවා. S2 පියාගත්තා කිව්වා. වත්කම් කියන්නේ මොකද්ද? අතීත ප්‍රතිඵලයක් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවෙන වර්තමානයේ ව්‍යාපාරයේ සතු අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ. ඉංග්‍රීසි මීඩියම් එකේ යාලගේ ටර්ම්ස් තුන භාවිත කරන්න. වගකීමක් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක සිදුවෙන ප්‍රතිඵලයක් ලෙස ඇතිවෙනවා ව්‍යාපාරය විසින් ගෙවිය යුතු වගයක්. තමයි වගකීමක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට බැංකුවකින් ගත්ත ණයක්. මේකත් අපිට අර විදිහට ලක්ෂණ විදිහට දක්වලා තියෙනවා. අර කොටස් විදිහටම තමයි කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවලා තියෙනවා. බේරුම් කරනකොට ව්‍යාපාරේ සම්පත් වලින් යම් කිසි කොටසක් අපිට ගලා යනවා. ඒ කියන්නේ සමහර ණයක් ගත්තාම අපිට පොලියක් එනවනේ. ඉතින් පොලියක් කියන ඇත්තටම අපි ණයට ණය ගත්තේ නැත්නම් අපිට මේක මේ පොලියක් ගෙවන්න වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ගත්තාම ව්‍යාපාරේ සතු යම් කිසි මුදලක් තමයි මේ සඳහා අමතර විදිහට වියදම් වෙන්නේ. ඒ වගේම වර්තමානයේ බැඳීමක් තියෙනවා. මේක ස්පෙෂල් නේ. කලින් එකේ තිබෙන්නේ වර්තමාන බැඳීමක්. වර්තමානයේ ව්‍යාපාරයේ සතු කියලා තමයි ඒකේ තිබෙන්නේ. ව්‍යාපාර සතු දෙයක් තමයි වත්කමක් කියන්නේ. හැබැයි වගකීමක් කියලා කියන්නේ වර්තමානයේ බැඳීමක් තියෙනවා. උදාහරණ විදිහට ණය හිමියෝ බැංකු ණය. ඉංග්‍රීසි මීඩියම් වල ක්‍රෙඩිටර්ස්ලා එහෙම කියන්නේ ණය හිමියෝට තමයි. එතකොට වගකීම් අපිට ප්‍රධාන වශයෙන් අර විදිහටම කොටස් දෙකයි. ජංගම වගකීම්, ජංගම නොවන වගකීම්. ජංගම වගකීම් කියන්නේ මාස 12ක වගේ කෙටි කාලයක් තුල බේරුම් කළ යුතු වගකීම්. ජංගම නොවන කියන්නේ මාස 12කට වැඩි කාලයක් ලැබෙන ඒවා. ජංගම වගකීම් වල උදාහරණ තමයි අපි විකිණීම සඳහා භාණ්ඩ ණයට ගැනීමේදී බිහිවෙන අය එහෙම කියන අපි ආපහු විකුණන්න අපි කාගේ හරි ගැනුම් කරුවෙකුගෙන් සප්ලයර්ස්ලාගෙන් ගන්නවනේ බඩු. එතකොට ඒ ගන්න ඒවා අපි ගන්න ආපහු විකුණන්න බලාගෙන. ඒතකොට මේ ඒව ගන්න අපි ණයට නම් එතනදී අපි මාස දෙකක් වගේ ඇතුළත අපි ණය ගෙවල ඉවර කරන්න ඕනේ. ඒතකොට ඉතින් අපි මේක ජංගම වගකීම. මාස 12ක් හම්බෙන්නේ නැහැ. මාස දෙකක් වගේ ඇතුළත මේක පියවන්න ඕනේ. ජංගම නොවන එකක් කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් වර්ෂයක් හෝ වර්ෂ දෙකක් තුනක් වගේ කාලයක් ඇතුළත ගෙවන්න ණය හම්බ වෙනවනේ. ඒ වගේ වට තමයි මේ ජංගම නොවන වගකීමක් කියලා උදාහරණයක් දීලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ හිමිකම. මොකද්ද මේ හිමිකම කියන්නේ? මම කලින් මේ ඉක්විටි කියලා නේද ඉංග්‍රීසි මීඩියම් එකේ කිව්වේ. ඉක්විටි නෙමෙයි මේ. එතෙන් වෙනවා ලයබිලිටිස්. හිමිකම තමයි ඉක්විටි කියන්නේ. ඒතකොට හිමිකම කියන එකේ තේරුම ගත්තාම කියන්නේ ඒකේ අපි ඒක ලියලා දක්වන්න ඕනේ මෙහෙම හිමිකම යන කොහොමද කියලා අහුවොත් ව්‍යාපාරික හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය තමයි හිමිකම කියන්නේ. ව්‍යාපාරික හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය. එච්චරයි. ඒතර අපිට පොඩි ඉක්වේෂන් එකක් තියෙනවා. පොඩි සමීකරණයක් තියෙනවා හිමිකම සමානයි වත්කම් ඍණ වගකීම් කියලා. මේක ඇත්තට මෙහෙම නෙමෙයි මතක තියාගන්න පහසු. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා මතක තියාගත්තා නම් හරි සාමාන්‍යයෙන් අපි මැත්ස් වල තියෙන පාර්ට් එක ගන්න මයිනස් කරලා තියෙන එක මේ පැත්තට ඉක්වේෂන් එකෙන් සමාන ලකුණෙන් වම් අත පැත්තට අරන් යනකොට ධන වගකීම් කියලා ගන්න පුළුවන්. ඒක තමයි මම කරේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා තියෙනවා. ඒතකොට එහෙම කරපුවාම මතක තියාගන්න ලේසියෙන් තියෙන පල්ලෙය පල්ලෙය නෑ තව පස්සේ වැඩ හම්බ වෙයි. එතකොට ඊළඟට ආදායම් සහ වියදම්. ආදායම් කියන්නේ අපිට ලැබෙන ලාභය කියලා කියන්නේ ආදායම් වලින් වියදම් අඩු කරපුවා ලැබෙන දෙයක්නේ.
ආදායම කියන්නේ අපිට ව්‍යාපාරයට මුදල් ගලා ඒමක් හෝ සම්පත් ගලා ඒමක්. වියදම් කියන්නේ අපි සම්පත් ගලා පිටතට ගලා යාමක් හෝ මුදල් පිටතට ගලා යාමක්. එතකොට මේ ලාභය කියලා කියන්නේ අපේ ආදායමෙන් වියදම අඩු කරපුවාම ලැබෙන මුදල තමයි අපේ ලාභය. මෙතන තියෙනවා ආදායම් කියලා කියන්නේ මොකක්ද කියන එකට පොඩි එක්ස්ප්ලනේෂන් එකක් තියෙනවා. අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනය නිසා හිමිකමේ සිදුවෙන වැඩිවීම හැර හිමිකමේ සිදුවෙන අනිකුත් වැඩිවීම. මෙන්න මේක හොඳ පොයින්ට් එකක්. හොඳ ආදායම් කියන්නේ මොකක්ද කියලා කිව්වහම මතක තියාගන්න අපේ අර අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනය නිසා වැඩි වෙන වැඩිවීම ආදායම නෙමෙයි. ඒක හැර වැඩි වෙන සියලුම දේවල් හිමිකමේ වැඩි වෙන අනිකුත් සියලුම වැඩිවීම ආදායම විතර ගන්න පුළුවන්. වියදම් වලදීත් එහෙම තමයි. අයිතිකරුවන් පිටතට රැගෙන යාම නිසා අයිතිකරුගේ භාවිත සඳහා රැගෙන යන දේවල් හැර කියන්නේ එතකොට ඒවා සාමාන්‍යයෙන් අපි ඩ්‍රොවින්ස් accounts වලට ගන්න දාන්නේ ඉංග්‍රීසි මීඩියම් අය සිංහල මීඩියම් අය ගැණිලි ගිණුම කියලා වෙලා තමයි ඉස්සරහදී ගහන්නේ. දැන් මම මේ සංක්ෂිප්තයක් විදිහට කියන්නේදී වල දන්නවනේ ඉස්සරහ තියෙන පාඩම් වල පොඩි අර ටග් ගාලා රිවයිස් වෙන මේ වීඩියෝස් බලන්නේ. ඒ නිසා තමයි මම පොඩ්ඩක් ඒක අප්ඩේට් කරේ මෙතනදී. එතකොට මේ ඒ ඩ්‍රොවින්ස් accounts ඉංග්‍රීසි මීඩියම් අයට එහෙම නැත්නම් සිංහල මීඩියම් අය ගැණිලි ගිණුම කියලා ගහන්නේ. අන්නේ ගැණිලි ගිණුමට අදාළ වෙන ඒවා අයින් කරපුවාම ඉතුරු වෙන අනිකුත් සියලුම දේවල් තමයි මේ කියන්නේ අපේ හිමිකමේ සිදුවන අනිකුත් අඩුවීම් සියල්ල ආදායම වියදම් විදිහට සලකනවා. ඉස්සරහ තියෙනවා මම පොඩ්ඩක් ඉතින් මතක් කරේ මේ තියෙන්නේ. ගැණිලි නිසා සිදුවන හිමිකමේ අඩුවීම් හැරුණ විට හිමිකමේ සිදුවන අනිකුත් සියලුම අඩුවීම් වියදම් විදිහට තමයි තියෙන්නේ. උදාහරණ විදිහට ඔය තියෙනවා පල්ලා වැටුපා වේතන උඩයකට තිබ්බ අපිට පොඩි ආදායම වල උදාහරණ කිහිපයක්. ඔය තමයි තියෙන්නේ. එතකොට හතරවෙනි පාඩම ගත්තාම ඔන්න ප්‍රධාන කොටස් ටික තමයි තියෙන්නේ. අපේ ලාභය සමානයි ආදායමෙන් වියදම අඩු වුණාම ඒ වගේම තමයි වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් ධන වගකීම්. ඔක තමයි තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි මතක තියාගන්න ඕනේ මේ පාඩමේ. අපි බලමු පස්වෙනි පාඩමෙන් මොනවද අපිට තියෙන පොයින්ට්ස් කියලා.